අද ඔයාලට ගේන්නේ සුපිරි වීඩියෝ එකක්. මෙන්න බලන්න මේ මාකට් එක කොහොමද කියලා. බුදු අම්මෝ විකුණන්න තියෙන જાති. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් ඕන. ටිකක් ඉන්නකෝ. දෙන්නම් හොඳ ඒවා. මේ අක්කා තෝරනවා මෙන්න මීයේද්ද කොහෙද બોලේ. අත්තලා මේ මීයොත් ඉන්නවා මාකට් එකේ. ඈ කන්ට හොඳට උයලා කන්ට. කාරේ නෑ. මේගොල්ලොන්ගේ ප්‍රියතම කෑමක් කියනවනේ මේක. පලා જાතිත් තියෙනවා. කොහෙලක් තියනවද කොහෙද? කොහෙලවට වඩා හොඳයි කියනවනේ. මීමස් මීයොන්ගේ මස් මීමස් කන්දනවා. ටිකක් ඉන්නකෝ ඉතින් හොඳ දේවල් පෙන්නන්න. ඔන්න මාකට් එකට ගත්තා මේ අක්කාද ගාන හද. කඩි මුඩි ඔන්න සල්ලි ටික දුන්නා නෑ. කාඩ් එකෙන්ද ගෙවන්නේ? ගාන බාන පලා જાති වැල් જાති කොළ જાති QR එකක් තියෙනවද ගාන වැරදිලාද කොහෙද? හරියට ගණන් කරපන්. දෙන්න හොම්බ ගැලවෙන්න දෙන්නේ නැත්තම්. අත්තලා මෙතන මොකද? ඔන්න එතනත් මීකුණක් තියෙනවා. මීකුණෙන් දිවෙන මිනිස්සුත් මීකුණෙන් දිවෙන වෙච්ච මිනිස්සුත් හිටියා කියනවනේ. ඔන්න හොඳම උදාහරණේ. Oh my goodness ටික්රි කීවලු. ඔන්න මීයෝ 1 මීටර අල්ලලා දෙන්නේ. මං හිතන්නේ කිලෝ එක ලේනුත් ඉන්නවා. අපේ අම්මා ලේන කොහොමද දන්නේ මිල? ලංකාවේ මෙහෙම වුණා නම් ලෝක විනාශයක් වෙන්නේ. අම්මා තියෙන සන්තෝෂේ. පිට රටවල මාහු සුපිරිම මාකට් එක මේක. අපේ උන්දලා පොලට යන්නේ බටු බට්නක් පතවල මෑ කරා ගන්නනේ. මේගොල්ලෝ යන්නේ දඩමැස් කාලක් වෙනුවට මී මසුයි ලේන මසුයි කන්න. ටිකක් එන්නකෝ දෙන්නම් හොඳ වීඩියෝ ටිකක්. ඒ අක්කා සූඳර කරලත් බලනවා. බුදු අප්පෝ කිරියප්පට බල්ල පැනපි කියලා. හොඳ සෙල්ලම් එලි වෙන ජාමට ගියලු. මේකට නම් කරන්න වෙන්නේ ලංකාවේ දීපතන් කියන්න වෙන්නේ මී මාකට් එක කියලා. මීයෝමයි ඉන්නේ හැමතැනම මීයෝ. මේගොල්ලෝ ලංකාවට ආව නම් ලංකාවේ ඉන්න මීයොන්ට මොනව වෙයිද දන්නේ නැහැ. පූසොන්ට කරන්න රාජකාරියක් නැතුව යනවා ඕ. තෝරලා බලලා ගන්න ඕනේ. ගන්න එක හොඳටම ගන්න ඕනේ. ඒගොල්ලෝ තමයි හොඳටම කරන්නේ. මෙන්න මෙතන ඉන්නවා બોලේ. මේක නම් බල්බා වෙද්ද කොහෙද? බටුත් තියෙනවා. බල්බවන්සුත් තියෙනවා. ගෝවකොලක් තියෙනවා. සුදු අක්කා විකුණනවා හොගාලා. ඉතින් අපේ channel එක subscribe කරන්නත් කියලා ඉල්ලනවා. මේ වගේ වීඩියෝ බලන්න පුළුවන්. පොඩි උණුත් තරම් ඇති මාකට් එකේ බිස්නස් කරන්න. බිස්නස් සරුයි කියනවනේ. ඇට જાතිත් තියෙනවා, කොළ જાතිත් තියෙනවා, මස් જાතිත් තියෙනවා. මට නම් තේරෙන්නේ නැහැ හත්තලා මේ මොන මාකට් එකක්ද කියලා. බණ්ඩක්ක් තියෙනවා, බටුත් තියෙනවා, මෑ කරලක් තියෙනවා, පතෝලක් තියෙනවා. මීයෝ ඉලේනුයි තමයි වැඩිපුර ඉන්නේ ඕ. දැන් මේකේ වීඩියෝ බලන කට්ටියගේ පුදුම පෞකාරව જાතියක් කියලා. ඉතින් ඒ රටවල සංස්කෘතියත් එක්ක හැදලා තියෙන විදියනේ. අපිට ඒවට මුකුත් කියන්න බෑ. ඒගොල්ලෝගේ ප්‍රියතම ආහාරයක් නෙමේක. ලේ මසුයි මී මසුයි ඔන්න ඉරිලේනුත් ඉන්නවා දඩුලේනුත් ඉන්නවා ඉරිලේනුත් ඉන්නවා. ඉතින් මේ වගේ જાති මේ වගේ රස කතා ලෝකේ වටේ වෙන දේවල් සියලුම දේවල් බලන්න අපේ channel එක subscribe කරන්නත් ඕනේ. බණ්ඩ බ්‍රෝ හැමදාම ගේනවනේ වීඩියෝ එක. ඒක නම් යසයි. ගාන පොඩ්ඩක් එහෙම කරන්න වෙන්න දෙපර බාන්නේ. මොනවා වුණත් ඉතින් මාකට් එක නම් ජයයි. හප්පා තියෙන જાති බයිස්කලේ නම්බර් ප්ලේට් එකක්වත් නැහැ બોලේ. ඒ රටවල නීතියේ තියෙන ලංකාවේ වගේ නෙමෙයි කියනවනේ. ඒගොල්ලන්ට ආවෙනික නීතියක් නේ තියෙන්නේ. ඉතින් අපි ඒ වගේ දේවල් වලට අපි මුකුත් කියන්න හොඳ නැහැ. නේද යාළුවනේ? ඒ රටේ සංස්කෘතිය ගිහින් එන්න